සුමන සමන් දෙවිඳුන්ගේ ආයාචනය. ගෞතම බුදුරජුනි, දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට ඔබ වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය සමනොල ගිරිපර්වත මුදුනේ ඇති ඉන්ද්‍රනීල මාණික්‍ය මත පිහිටුවන සේක්වා. 500ක් රහත් හිමිවරු සමග අහසින් වැඩම කර දෙව් බඹුන්ගේ සාදුකාර මැද ඉන්ද්‍රනීල මාණික්‍යය මත බුදුරජුන් සිරිපා තැබූ සේක. බුද්ධ අධිෂ්ඨානයේ මෙලෙම මැටි පිඬකසේ එය මත සිරිපා ලකුණ පිහිටියේය. එදා සිට මේ පින්බිම දෙව් මිනිසුන්ගේ වන්දනීය ශ්‍රීපාද ස්ථානය බවට පත්විය. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි. මොන කරදර බාධක තිබුණත් ඔන්න සිරිපා වන්දනාව කෙරෙන කාලය උදා වුණා. රටේ තත්ත්වය නම් තවම යහපත් නෑ තමයි. ඒ වුණාට බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ වුණ සිරිපාදයේ වන්දනාමාන කරන්න තව ටික දවසකින්ම දස අතින්ම ජනතාව එනවා නොඅනුමානයි. ඉතින් සිරිපා වන්දනා කරන්න එන හැමෝටම මේ ටික කියන්නේ මේක හොඳට මතක තියාගන්න ඕනි. ඔයාලා මේ අඩිය තියන්නේ අති සංවේදී පරිසර පද්ධතියකට කියලා. දැන් සෝබාදහමෙන් අපිට ලැබුණු පනිෂ්මන්ට් ගැන මතක ඇතිනේ. ඉතින් අපි තවත් සෝබාදහම විනාශ කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කුණු කසල කිසිම දෙයක් මේ සිරිපාදේ බැහැර නොකර ගෙනාපු සියලුම දේවල් ආපහු අරන් යන්න හොඳ ළමයි වගේ. මොකද හැමෝම දකින්න නැති නේද? පහුගිය වැස්සට මෙච්චර කල් ඔයාලා ගෙනවිත් ගොඩ ගහපු කුණු තොගය කන්ද කෑල්ලක් විදියට නාය ගිහින් තිබුණා. එතකොට නාය යන්න තරම් කුණු කන්දක් ගෙනාවේ කවුද මේක උඩට? වෙච්ච දේවල් වලින් දැන්වත් පාඩමක් ඉගෙනගෙන පරිසරයට පණ වගේ ආදරය කරන්න පුරුදු වෙන්න. ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකයි පරිසර හිතකාමී කණ්ඩායම් එකතු වෙලා ක්ලීන් කරපු මේ පුදබිම වැස්ස නිසා තව ක්ලීන් වෙලා තියෙන්නේ දැන්. ඒක නිසා කුණු කසල මේක දාලා යන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. එහෙම කරනවා නම් සිරිපාදේ වන්දනා කරගත්ත එක ඔයාලට yaadෙන්නෙත් නැහැ. ආපහු ගෙනියන්න පුළුවන් જાතියේ වතුර බෝතල්, කෑම භාජන, බෑග් එකක් වගේ දේවල් අරන් වරෙන් මචං. පොලිතින් නම් කිසිම දෙයක් අරන් එන්න එපා. මචං මොන දේ කෑවත් බීවත් ටොපි කොලයක්වත් බිම දාන්න එපා. කන බොන දේවල් වල කෑලි බෑලි හොරෙන්වත් කැලේ අස්සට විසි කරන්න එපා. ඇතුල් වෙන තැනදී පරිසර හිතකාමී බෑග් දුන්නොත් ළඟ තියෙන පොලිතින් මලු අයින් කරලා ඒ මල්ලට බඩු ටික දාගනින් පණ්ඩිතකම් නැතුව. හාල් පාරුවෙක් වගේ අර JBL මගුල් උස්සන් ඇවිත් සද්ද දාලා කෑ ගහලා මේක වනස්සන්න නැතිව ඉස්සර වගේ හරි ලස්සනට සිරිපා වන්දනාව කරපන් මචං. අපේ මිනිස්සු කොච්චර කරදර බාධක තිබ්බත් සිරිපා වන්දනා කළා. පඩි 100 ගාණක් නැගලා සිරිපතුල වැඳ පුදාගෙන හිත සතුටින් ආපහු යන්න ගියා. එච්චර වටිනා තැනකට එන විදිය, හැසිරෙන විදිය, මේ තැන ආරක්ෂා කරන විදිය මෙච්චර කියලාත් තේරෙන්නේ නැත්නම් උඹ මිනිස්සෙක් වෙන්න බෑ මචං. අබ ඇටේක දෙයක්වත් බිම දාලා විසි කරලා යන්න එපා. ඔහෙම කරන්න වෙන්නේ සෝබාදහම උඹලට වෛර කරන එක. උඹල එක්ක තරහ වෙන එක. පහුගිය දවස් ආයෙම මතක් කරගනින්. බලයට තණ්හා වෙලා පිල් බෙදිලා මරා ගන්න එක නවත්තලා. දැන්වත් ගහ කොළ ඇලදොල රැකගනින්. එකමුතු වෙයන්. ආන්න එතකොට උඹටයි මේ රටටයි සෝබාදහමත් ආශිර්වාද කරලා සුමන සමන් දෙවියොත් ආශිර්වාද කරાવી.